මිනිසුන්ගේ හැසිරීම හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඔවුන් සිතන ආකාරය, කරන ක්‍රියාවන් සහ සැබෑ අරමුණු හඳුනා ගන්න පුළුවන්. කෙනෙක් බොරු කියනවාද, ඔහු සැබෑවටම සතුටු වෙනවාද, ඔහුගේ පසුබැසීමේ හෝ අතීතයේ බලපෑම කුමක්ද කියලා අපිට දැනගන්න පුළුවන්. මිනිසුන්ගේ හැසිරීම තේරුම් ගන්නවා කියන්නේ ඉතා වැදගත් කුසලතාවයක්. මේ වීඩියෝවෙන් මිනිසුන්ගේ හැසිරීම විග්‍රහ කරන හොඳම ක්‍රම 5 ගැන කතා කරනවා. මේක තේරුම් ගත්තොත් ඔයාට පුළුවන් වෙනවා වඩාත් හොඳ සමතතා ගොඩනගා ගන්න, අවස්ථාවන් හඳුනා ගන්න සහ ජීවිතයේ අවශ්‍යම මොහොතවල වල හොඳම තීරණ ගන්න ඔයාට පුළුවන් වෙනවා. එකටම හොඳ නිරීක්ෂණය කරන්න. මිනිසෙක් දෙයක් කරනකොට සහ කියනකොට එයාගේ බොඩි ලැන්ග්වේජ් වලින් අපිට එයා ගැන තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෙනෙක් බොහෝ දුරට සිනාසෙමින් කතා කළත් ඔහුගේ ඇස් බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන් දුකකින් හෝ යම් කිසි අභියෝගයකට මුහුණ දෙනවා කියලා. සමහර වෙලාවට අපිත් එක්ක කෙනෙක් කතා කරද්දී එයා නිතරම එකම එක වාක්‍ය නැවත නැවත කියනවා නම් ඔහු විශ්වාසය අඩු කෙනෙක්ද, නැත්නම් වාදයකින් ආරක්ෂා වෙන්න පුළුවන් බව විශ්වාස නැද්ද කියලා සිතන කෙනෙක් වෙන්න පුළුවන්. දෙවෙනුවට අපිට තේරුම් ගන්න පුළුවන් විදිය තමයි මූලික මිනිස් අංග. මිනිස්සු හැසිරෙන විදිය ගැන මූලික නියම කීපයක් තියෙනවා. ඒ වගේම සමාජමය, සංස්කෘතික, ආර්ථික සහ ආතතික බලපෑම් මත මිනිසුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. මාස්ලෝස් හයිරාකි ඔෆ් නීඩ් කියන මූලධර්මයට අනුව මිනිස්සු එකටම තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්නවා. ඒවා සපුරා ගත්තට පස්සේ තමන්ගේ සංසුන්භාවය, සම්බන්ධතා සහ මනස සතුටු කරන දේවල් වලට යටපත් වෙනවා. කොග්නිටිව් ඩිසනන්ස් තියරියට අනුව මිනිස්සු තමන්ගේ අදහස් සහ ක්‍රියාවන් අතර ගැටුමක් ඇති වුණාම ඒවා ඒකට ගැළපෙන විදිහට වෙනස් කර ගන්නවා. උදාහරණයක් විදිහට කෙනෙක් තමන්ගේ හැසිරීම වැරදි කියලා හිතුවත් ඒක නිවැරදි කරගන්න උත්සාහ කරනවා. තුන්වැනි ආකාරය තමයි පසුබැසීම සහ අතීතය. මිනිස්සු කවදාවත් හිස් පිටපතක් විදිහට ඉන්නේ නැහැ. ඔහුගේ අතීත අත්දැකීම්, ගුරුවරුන්, ආදර්ශමත් පුද්ගලයන් සහ මතකයන් ඔහුගේ හැසිරීම ගොඩනගනවා. උදාහරණයක් විදිහට කෙනෙක් දරුණු විදිහට විවේචනයට ලක්වුණු අත්දැකීම් තිබුණොත් ඔහු අනාගතයේදී නියතමානීව හෝ ආරක්ෂාකාරී විදිහට හැසිරෙනවා. සමහර විට කෙනෙක්ගේ ජීවිතයේ මුල් කාලයේදී විශ්වාස රහිත අත්දැකීම් තිබුණොත් ඔහුට අලුත් සම්බන්ධතාවලදී බෙහෙවින් සැක සහිතව හැසිරෙන්න පුළුවන්. කෙනෙක් කුඩා කාලයේදී ස්ථීර තීරණ ගන්න නැතුව විකල්ප තීරණ ගන්න ඉගෙනගෙන තිබුණොත් ඔහු වැඩිහිටියෙක් වුණාට පසුවත් ඔහුට නිවැරදි තීරණයක් ගැනීමට නොහැකි වෙනවා. හතරවන ආකාරය තමයි ව්‍යාකූල හැඟීම් සහ නොදැනුණු බලපෑම්. අපි දැනුවත්ව කරන හැසිරීම විතරක් නෙවෙයි, අපි නොදැනුවත්ව කරන හැසිරීමක් තියෙනවා. කෙනෙක් ඔයත් එක්ක කතා කරද්දී නිවැරදිව අයි කන්ටැක්ට් තියාගෙන විශ්වාසවන්ත ලෙස කතා කරනවා නම් ඔහුගේ මනස තුළ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම නිවැරදිව අයි කන්ටැක්ට් තියාගන්න බැරුව හිස පහත් කරගෙන කලබලෙන් නොකී කතා කරනවා නම් ඔහු තුළ විශ්වාසය අඩුයි. ඒ වගේම ඔයත් එක්ක කතා කරන්න වැඩි කැමැත්තක් නැති වෙන්නත් පුළුවන්. පස්වන ආකාරයේ විදිහට කෙනෙකුගේ කතාබහ තුළින් අපිට ඔහු ගැන දැනගන්න පුළුවන්. කෙනෙකුගේ හැසිරීම තේරුම් ගන්න නම් ඔහුගේ කතාබහ තුළින් ඔහුගේ අදහස්වල පරිණතභාවය බලා ගන්න පුළුවන්. කෙනෙක් සාමාන්‍යයෙන් තමා ගැන කියන හැටි, වෙනත් කෙනෙක් ගැන කතා කරන හැටි සහ ඔහුගේ ප්‍රශ්න අහන විදිය ඉතා වැදගත්. කෙනෙක් හැම වෙලාවෙම නරක විදියට කතා කරනවා නම් ඔහුගේ ජීවිතයටත් ඔහුගේ ආකල්පයටත් ඒක බලපෑම් කරනවා. ඒ තුළින් අපිට ඔහු ගැන හඳුනා ගන්න පුළුවන්. කෙනෙක් නිතරම දුකින්, අතීතයේ සිදුවීම් හෝ අනාගත භීෂණයන් ගැන කතා කරනවා නම් ඔහුගේ සිතුම් පැතුම් හා ඔහුගේ දුර්වල ස්ථානයන්ද අන් අයට දැනගන්න අවස්ථාවක් තියෙනවා. මේ ක්‍රම 5 හරියට අවබෝධ කරගත්තා නම් ඔයාට මිනිසුන්ගේ සැබෑ හැඟීම්, අදහස් සහ වස්තුබද්ධ ගති පැවැත්ම හඳුනා ගන්න පුළුවන්. ජීවිතයේ සාර්ථකත්වය, සමබරතා සහ ව්‍යාපාරික තීරණවලදී මේ අත්‍යවශ්‍ය වෙන කුසලතාවයක්.